අයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නා නේද? ඔන්න අද මම ඔයාලට හවසට තේ එකක් බොද්දි කන්න ටිකක් වෙනස් විදිහේ මාළුම රස කෑමක් තමයි අරගෙන ආවේ. ඉතින් මේක ටිකක් පෑන්කේක් වගේ. හැබැයි පෑන්කේක් වලටත් වඩා ගොඩාක් රසයි මේක. කිරි රස, පැණි රස මේ හැමදේම එකතු වෙලා තියෙනවා. හදාගන්නත් හරිම ලේසි. ඉක්මනින් හදාගන්න පුළුවන්. බිත්තර අවශ්‍ය වෙන්නෙත් නෑ අපිට. ඉතින් ටිකක් වෙනස් රෙසිපි එකක් හින්දා ඔන්න අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ගෙදර හැමෝම හරිම ආසාවෙන් කයි. එහෙනම් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. ඔය අලුතෙන් නම් මගේ වීඩියෝස් බලන්නේ පළවෙනි තියෙන subscribe button එක click කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔන්න වීඩියෝ එක ගැන හිතුන දේ අදහස් යෝජනා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මුලින්ම අපි මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන මේකට මුලින්ම එකතු කරගන්න ඕනේ ඊස්ටේ හැඳි භාගයක් විතර. සීනිත් එකතු කරගමු තේ හැඳි භාගයක් වගේ. ඒ වගේම මද උණුසුම් වතුර තේ හැඳි 3කුත් එකතු කරලා මේ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේක ඇක්ටිව් වෙනකන් තියාගමු. ඔයාලට පුළුවන් මේක උණු වතුර එකක් උඩින් වගේ තියාගන්න. එතකොට හරි ඉක්මනට ඇක්ටිව් වෙනවා. දැන් අපි මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්න ඕනේ සීනි ග්‍රෑම් 60ක් වගේ මම එකතු කරගන්නවා. අපි මේ සීනි ටික ලස්සන පාටකට කැරමල් කරගන්න ඕනේ. ඒ නිසා මේ විදිහටම දිය වෙන්න දෙන්න. මුලින්ම හැඳි පාවිච්චි කරන්න එපා. පෑන් එක මේ වගේ හොඳින් කරකවලා සීනි ටික දිය කරගන්න. මුලින් ඉඳලා හැඳි පාවිච්චි කරලා කලවම් කරන්න යන්න එපා. එහෙම වුණොත් සීනි ටික කැටි ගහන්න පුළුවන්. සීනි ටික මේ වගේ ප්‍රමාණයට දිය වුණාට පස්සේ හැන්දක් පාවිච්චි කරලා හොඳට කලවම් කරගන්න. අපි මේ සීනි ටික ලස්සන පාටක් එනකම්ම කලවම් කරගන්න ඕනි. ගොඩක් කළු වෙන්නේ නැතුව මේ වගේ ලස්සන කැරමල් පාටයකට ආවට පස්සේ අපි මේකට හොඳින් නටන උණු වතුර එකතු කරගන්න ඕනි. මම මිලිලීටර් 100ක් වගේ එකතු කරගන්නවා. එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න. ඉතින් මේ කැරමල් එකට සාමාන්‍ය වතුර එකතු කරොත් පොඩ්ඩක් කැටි ගහන්න පුළුවන්. මේ වගේ හොඳින් නටන උණු වතුරම එකතු කරගන්න. එතකොට පොඩ්ඩක්වත් කැටි ගහන්න නැතුව හදාගන්න පුළුවන් අපිට. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත කැරමල් එක. ඔයාලට පේනවා ඇති පොඩ්ඩක්වත් කැටි ගහලත් නැහැ. ඒ වගේම ලස්සන පාටයකට තියෙනවා. ඉතින් මේ කැරමල් එක ගොඩක් කළු කරගන්න එපා. එහෙම වුණොත් තිත්ත රසක් එන්න පුළුවන්. දැන් අපි මේ ටික ලිපෙන් අයින් කරලා වෙන භාජනයකට දාලා පොඩ්ඩක් නිවෙන්න තියාගමු. දැන් අපි මේ වගේ ටිකක් ලොකු බෝල් එකක් අරගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්න ඕනේ පාන් පිටි. මම පාන් පිටි ග්‍රෑම් 150ක් වගේ එකතු කරගන්නවා. මට මේ ප්‍රමාණයෙන් 8ක් වගේ තමයි හදාගන්න පුළුවන් උනේ. දැන් අපි මේකටම ඉස්සෙල්ලා ඇක්ටිව් වෙන්න තිබ්බ ඊස්ට් ටිකත් එකතු කරගමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ වෙලාවේදී ඊස්ට් එකේ හොඳට පෙන වගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ ඊස්ට් එක හොඳ ඇක්ටිව් මට්ටමේ තියෙනවා කියන එක. දැන් අපිට මේ බැටර් එක හදාගන්න ඕනි වෙනවා මේ වගේ කිරි ස්වල්පයක්. මෙතනදී අපිට ෆ්‍රෙෂ් මිල්ක්, පිටි කිරි, පොල් කිරි ඕනිම දෙයක් ගන්න පුළුවන්. මේ වගේ කිරි පොඩ එකතු කරලා හොඳට විස් කරගන්න. පිටි කැට නැති වෙනකන් හොඳට විස් කරගන්න ඕනි. ඉතින් අපි හදාගත්ත කැරමල් එකත් මේකට එකතු කරගන්න ඕන නිසා එකවර කිරි ගොඩක් එකතු කරලා ගොඩක් දියාරු කරගන්නත් එපා මේක. ඉතින් මම මේ විදිහට හොඳ උකු බැටර් එකක් හදාගත්තා. පිටි කැටයමත් පොඩ්ඩක්වත් නෑ මේකේ. ඔයාලට පේනවා ඇති. දැන් මේ වගේ හොඳ උකු බැටර් එකක් හදාගත්තට පස්සේ අපි මේකට හදාගත්ත සීනි පැණි එක එකතු කරගමු. ඒකත් මේ වගේ පොඩ එකතු කරලා හොඳට විස් කරගන්න. ඔන්න මන් දැන් බැටර් එක හදාගෙන ඉවරයි. මං සීනි පැණි ටික ඔක්කොම එකතු කරගත්තා. අන්තිමට බැටර් එකේ මේ වගේ පදමක් තමයි තියෙන්න ඕනි. ගොඩක්ම උකුත් නැති, ඒ වගේම ගොඩක්ම දියාරුත් නැති පදමක්. දැන් අපි මේක වහලා පොඩක් වෙලා තියාගමු පිපෙනකන්. පුළුවන් නම් ටිකක් උණුසුම් තැනක තියාගන්න ලිපක් අයිනක වගේ. එතකොට හරි ඉක්මනට පිපෙනවා. පිපුණාට පස්සේ බැටර් එක ටිකක් උකු වෙලා වගේ නම් අපිට පුළුවන් තව කිරි පොඩ්ඩක් එකතු කරගන්න. දැනට මේ වගේ පදමකට හදාගන්න. ඒක පිපෙනකන් අපි මේක මැදට දාන මිශ්‍රණය හදාගමු. ඉතින් මේක පැණි පොල් එකක් වගේම තමයි. හැබැයි අපි සීනි කැරමල් කරන්නේ නැහැ. සුදු පාටට තමයි හදාගන්නේ මේක කිරිම කිරි රසට. මේක හදාගන්න මම මුලින්ම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගෙන මේකට ඉස්සෙල්ලාම එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 75ක් වගේ. සීනි ටික මේ වගේ පොඩ්ඩක් වැහෙන ප්‍රමාණයට වතුර ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා සීනි ටික දිය කරගන්න ඕනි. උණු වෙන්න අවශ්‍ය නැහැ. සීනි ටික දිය කරගන්න විතරයි ඕනි. මේ වගේ සීනි ටික හොඳට දිය වෙලා යන්තම් බුබුලු දාගෙන එද්දී අපි මේකට එකතු කරගමු ගාගත්ත පොල්. මම පොල් ග්‍රෑම් 100ක් වගේ එකතු කරගන්නවා. එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගන්න ඒ ටික.
හොඳට කලවම් කරගත්තට පස්සේ දැන් අපි මේකට එකතු කරගන්න ඕනේ කිරිපිටි මේස හැඳි 2ක් විතර. ඉතින් මේ වගේ කිරිපිටි පොඩ්ඩක් එකතු කරගත්තාම මේක කිරිම කිරි රසට හදාගන්න පුළුවන් අපිට. ඒ ටිකත් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරගමු. මේ වගේ ලුණු ස්වල්පකුත් එකතු කරගන්න. ඒ වගේම වැල්ලතේ හැඳි භාගයකුත් නම් එකතු කරගන්නවා. ඉතින් වැල්ල එකතු කරගන්න එක අවශ්‍යම නැහැ. තියෙනවා නම් විතරක් එකතු කරගන්න පුළුවන්. දැන් අපි ආයෙමත් මේ වගේ කලවම් කරගමු. ඔන්න මන් දැන් මිශ්‍රණය හදාගෙන ඉවරයි. ඉතින් මේකේ තියෙන තෙත ගතිය හොඳටම අඩු වෙනකන් ලිපේ තියාගන්න අවශ්‍ය නැහැ. මේ වගේ ප්‍රමාණයට තියෙද්දි ලිපෙන් අයින් කරගන්න පුළුවන් අපිට. ඔන්න මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා පිපෙන්න තිබ්බ මිශ්‍රණය. මේ වෙලාවේදී මිශ්‍රණය හොඳට පිපිලා තියෙන ඔයාලට පේනවා ඇති. අපි මුලින්ම මේක හොඳට කලවම් කරගමු. මේ වෙලාවේදී ලුණු ස්වල්පකුත් එකතු කරගන්න. ඒක වීඩියෝ එකේ සඳහන් වෙන්නේ නැහැ. අපි අන්තිමට තමයි ලුණු එකතු කරගන්න ඕනේ. ඒ වගේම තමයි මිශ්‍රණය පිපුණාට පස්සේ පොඩ්ඩක් උකු වෙලා වගේ නම් තව කිරි පොඩ්ඩක් එකතු කරලා කලින් පදමට හදාගන්න. දැන් අපි එහෙනම් මේ ටික හදාගමු. ඒකට මම මේ වගේ පෑන් එකක් ලිපේ තියාගත්තා. ලිපේ ගින්දර ටිකක් අඩු කරලා තියාගන්න. ඔයාලා ගෙදර තියෙන පොඩිම පෑන් එක ගන්න මේ ටික හදාගන්න. දැන් අපි හදාගත්ත මිශ්‍රණය මේ වගේ පොඩ්ඩක් පෑන් එකට එකතු කරගමු. පෑන් එක කරකලාවත් හැන්දෙන්වත් මේක තුනී කරන්න යන්න එපා. මේ පැතිරෙන ප්‍රමාණයට මේ විදිහටම තියාගන්න. දැන් අපි උඩින් පියනක් වහලා මේක පොඩ්ඩක් පුච්චගමු. ටික වෙලාවකින් පියනරලා බලන්න මේක හොඳට පිච්චිලාද කියලා. මේ වගේ යටපැත්තත් බලන්න ලස්සන දුඹුරු පාට වෙලා තියෙනවද කියලා. උඩ ටිකෙත් ඇලෙන ගතියක් තියෙන්න බෑ. ඉතින් මේ වගේ හොඳින් පිච්චිලා නම් අපිට පුළුවන් අපි හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් මේකේ මැදින් තියාගන්න. ඉතින් ගොඩක් මේකට කරගන්නත් එපා. මේ වගේ ටිකක් තියාගන්න. මිශ්‍රණය එකතු කරගත්තට පස්සේ දැන් අපි මේක නවා ගන්න ඕනේ මේ විදිහට. ඉතින් මේක කැඩෙන්නේ නැහැ. ඒ නිසා බය නැතුව මේ වගේ මැදින් නවා ගන්න. ඊට පස්සේ අපි මේක වටේ හොඳට තද කරලා සීල් කරගන්න ඕනේ. මිශ්‍රණය එළියට එන්නේ නැති වෙන්න. ඉතින් මේක ටිකක් රස්නේ අත පුච්ච ගන්නේ නැතුව මේ වැඩේ කරගන්න. මං ඔයාලට තව එකක් හදලා පෙන්නන්නම්. හරිම ලේසි මේ ටික හදාගන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඉතින් මේ ටික මේ වගේ ලස්සන දුඹුරු පාටකට හදාගන්න නම් අනිවාර්යෙන් ලිපේ ගින්දර ටිකක් අඩු කරලා හදාගන්න ඕනේ. ගින්දර සැර වැඩි වුණොත් මේ ටික ඉක්මනට කල් වෙන්න පුළුවන් උඩ හොඳින් තැම් වෙන්නේ නැතුව. ඒ වගේම තමයි ඔයාලට මේ ටික ලිපෙන් අයින් කරලා මිශ්‍රණය එකතු කරලා නවා ගන්නත් පුළුවන්. හැබැයි නිවෙන්න කලින් මේ වැඩේ කරගන්න ඕනේ. නිවුනට පස්සේ මේක හොඳින් තද වෙලා සීල් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මිශ්‍රණය එළියට එන්න පුළුවන්. ඔන්න මම මේ විදිහට ඔක්කොම ටික හදාගත්තා. ඉතින් මේක හරිම ලේසි රෙසිපි එකක් ඔයාලා දකින්න නැති ඕනෙම කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඇත්තටම මේක මාරම රසයි. හොඳ කිරි රසයක් තියෙනවා කන්න ආස හිතෙන. ඔයාලා අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඒ වගේම තමයි මේක ටී ටයිම් එකට විතරක් නෙවෙයි අපිට අතුරුපසට උනත් කන්න පුළුවන්. හදලා බලලා අනිවාර්යෙන් රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ ලේසි වීඩියෝස් ගොඩක් මම මීට කලින් අරන් ඇවිල්ලා තියෙනවා. ඒවා මගේ channel එකට ගියොත් බලන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ රසවත් වීඩියෝකින් ආයෙ හම් වෙනකන් අදට සමු ගන්නවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.